ඈ? කවුද? මම මාටි අයියා බලන්න ගෙදරක් ගියා. මොකවුද? ඇයි අඳුරන්න බෑ? බලන්න මේ කන්න දී ගන්න හම්බනේ. පවුලේ උයි. ඈ? පවුලේ උයි. මේ රාපියන්. අනේ බං උඹ නැතුව මිනික මේ පැත්ත පාළු වෙලා හිටියේ. මේ ඈ? උඹ මේ ඔළුවේ මේ කෙස්සෙන්ද මේ තෙලක්වත් ගෑවද? තෙලක් එව්වා ඒත් එව්වේ පවුල. මේ ඉතපන් කොටිම් ටික මේක ඈ? අම්මා මේකට කියන්නේ මේ රෝල් ගෝල්. රෝල් ගෝල් මිමි. දැන් මේක හරි ලස්සනයි. මිමික දැන් කීයද වෙලා මේ ෂාපින්? දන්නේ. ඈ? දන්නේ නැහැ. එයා කියලා තියෙන බඩින් කියලා බැඳගෙන ඉන්නවා. සාමුකුත් බලන්න ඕනේ. හොඳයි. මේ ඒක නෙමෙයි. අපේ මිසිත් පිටරට ගිහිල්ලා හිට අනිද්දා එනවායි කියලා ඩීඑල් කාර්ඩ් දාගෙන එවලා. මිසිස් පිටරට යන්නේ මිලිස් මොකටද මේ පිටරට ඉන්න ඕන තරම් බලන්නේ මේ මිලිස් මේ නෑ මිසිස් මේ ගෑණි මිසිස් කියන්නේ ගෑණි තමයි. ගෑණි කියන්න එපා. එයා ලියුම් කාර්ඩ් අයියක් එවලා තියෙනවා. එයා ලංකාවට ආපුවාම එයාට මිසිස් කියලා කතා කරන්න කියලා. හෙප්පාලියා ඉතින් උඹ කතා කරපන් ඒකට තමයි. තව කියලා තියෙනවා රෙදියෝදන්ට එතකොට එයා කුසිය පලාත යන්නේ නැහැ කියලා ඒකට මට කියලා එවලා තිනවා හවුස්මේට්ස් කෙනෙක් හොයලා දෙන්න කියලා. හවුස්මේට්ස් බල්ලෝ නෑ වැඩකාරය. ඔව් ඒ කියන්නේ හවුස්මේට්ස් නේ. හවුස්මේට් මේ තමයි වැඩකාරය. අනේ කොහොම හරි හොයලා දෙන්න. නැත්තම් ඔය ගෑණි ඇවිල්ලා මට ගහලා මාව මරයි. උඹ කියන ඔහොම දැන් උඹ දන්නවද අපේ ඒජන්ත හාමුදුරු ඉස්සර ඒජන්ත හාමුදුරු දන්නේ ඈ මිස්ටර් තෙල්මන්ද කියන්නේ. එයාගේ නෝනා කරන්නේ අර මෙව්ව ගහනවා. පියානෝ නෙමේ අර මෙව්ව ගහන්නේ මේ කන්තෝර වල ලොක්කේ ටයිපිස්ට් මොකද. රයිට්. ඒ කොල්ලෝ පොඩිපතියනේ. ඒගොල්ලෝ නෑ දැවෙනවා. ඉතින් ඒගොල්ලොත් ඔය හවුස්මේට් කෙනෙක් කියලා මට වැඩකාරයෙක් හොයලා දෙන්න කියලා. රුපියල් 1000ක් 2000ක් වුණත් කමක් නෑ ගෙවත් යන් කියනවනේ. හරි අමාරුයි දැන් ඔක්කොම හොයන්න රටමනේ යන්නේ. හැම තැනම හැවෝ රට. ගෑනු කෙනෙක් බේතකටවත් හොයන්නේ. අනේ මගේ වැඩේ කරලා දෙන්නකෝ. බලමු අපි. මට නම් ස්ථීර වශයෙන් කියන්න බෑ. අනේ බලමු කියන්න එපා. දැන් අපේ ගමේ හිටපු කෑයත් ඔක්කොම ගන්න. මෙම්බ පොඩ්ඩක් මෙතන ඉඳින්. මේ මොකද මේ අලුත් අවුරුදු කාලේ දැන් මේ නිකන් යන්න බෑනේ අපේ නෑදෑයෝ තමයි ඔක්කොම උනත්. ඉතින් ඒ නෑදෑයන්ට මං කිරිබත් ටිකක් එහෙම රවුම් ටිකක් එහෙම හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. මං ඒක දීලා එනකම් පොඩ්ඩක් හිටපන්. එහෙනම් මම මෙතන ඉන්නවා. ඔව් මං එන්නටක් ගන්න. ඔන්න ළමයි මම උදේ ඉඳලා මේක පොලිෂ් කරනවා කවුරුවත් එන්නේ නැහැ හොඳේ. ඇවිල්ලා මේක කන්න එපා ඕන්න. අම්මා හරි ටයර්ඩ් මට නම් දැන් නම්. මොනවද තෙල්ම පොලිෂ් කරනවා උදේ ඉඳලා? කන්නේ නැද්ද ගෙදර? හැමදාම කණේ කනානේ ඉන්නකෝ හැමතිස්සෙම ඔයාගේ වැඩේ කනවා ජරාවට ඉන්න පුළුවන් අපිට. බලනකො ටික පොලිෂ් එකට තියෙන්න ඉපේ අපේ හෝල් එක. මලයිලා විතර ළමයි බඩගින්නේ ඔය උදේ දැන් කීයේ ඉඳලාද පොලිෂ් කරන්නේ? පොලිෂ් එක විතරක් තිබුණාට හරියනවද? ඔයා ගිහලා ගෙන්නකෝ උදේට කණ්ඩේ පාංගේඩියක්. බාන් දැන් කඩවල ඉවර වෙලා. ඉතින් එනම් මොන හරි හදන්නකෝ. පොලිෂ් එක තිබුණත් ඇති උඩින් ඔපේ යටින් හපේ කියන්නේ මේකට තමයි. මේ ළමයි ඔන්න හොදේ කියන්නේ නතර එහෙම එන්න එපා. මඩ පිටින්. මේ ළමයි හිටියට කිසි වැඩ ඔය කොහෙද හට අයියෝ මෙහාට අනේ එහාට ඔය මෙහාට ළමයි කොහෙද ඔය නටන්නේ අයියෝ මේ ළමයි තාත්තා වගේම ළමයි තමයි මොන ළමයිද මන් දන්නේ එහෙම් පිටින්ම මොකද කෑවේ මේ බලන්න පොළව කෑවනේ මං හිතුවා සර්පෙක් කාලයි කියලා කෑ ගහන විදියට මේක පොලිස් කරයි කියලා මෙතරම් මැරෙන්න ඕනද මේක අඩියක් තිබ්බහම ළමයි ළමයි දැනගන්න ඕනේ. මෙන්න මේක උඩින් අඩිය තියලා බලයන් මේ තියෙන්නේ. ඔය මොකද්ද අයියෝ මගේ හොඳ ෆ්‍රොක් එකක් දිගෙනල්ලා දානවා. මේ මිනිස්සු වගේ තමයි ළමයිනුත් ඔක්කොම. ඉතින් ඇයිවද හෙලිකොප්ටර් වලින් යන්නද මේ ළමයි මේ ගේ ඇතුලේ? මේක අඩිය තියන්නේ නැතුව. මේ මහ පොළොව තියෙන්නේ අඩිය තියන්නේ. ඒ උනාට ටික පොලිෂ් කරාම දැනගන්න ඕනේ පිළිවෙලකට යන්න මේ ළමයිනුත්.
එයාට පොලිසියක විතරක් තිබුණොත් ඇති. අපි එහෙම තමයි අපේ ඩැඩාලා මමලා ඉන්න කාලේ ඉඳලම හොඳ ලස්සනට පොලිෂ් කරලා තමයි ගෙවල් තියාගන්නේ. මේ මහ පොළොව වැඩි තියන්න නැතුව කොහෙ යන්නද? මේ දවස් වල හොඳට අපි ලස්සනට ගෙවල් තියන්න ඕනේ. ඒවත් ඇති පොලිස් දෙකක්. පිටිපස්ස පිටිපස්සෙන් මෙහෙමින් එන්න එපා. පිටිපස්සෙන් එන්න. පිටිපස්සෙන් යන්න. ඈ? මම මොකද දිහා බලන්නු. බලන්න මේ කටහඬ ඇවිල්ලා ආවේ මාටින් අයියානේ මේ අපේ නෑදෑයෝ. ඔව්. අපේ මේ මාටින් අයියා උදරන්න බෑ. නෝන අඳුරන්නේ නෑනේ මේ පරණ නෑදෑයෝ. ඒ උනාට මේකේ ජරා වෙනවනේ. අනේ ඉතින් අවුරුද්දට ඇවිල්ලා මේක තමයි මේ පිටපලාත් වලින් ගෑනු ගත්තාම මේ නෝල්ලා ගත්තාම වෙන කෙලියනේ මේ අපිට බලන්නකෝ. මාටින් අයියා අපේ නෑ ඒ උනාට පොඩ්ඩක් අර පැත්තෙන් එන්නකෝ. ඉඳ ගන්න. පිටිපස්සට ගන්නකෝ. මේකෙදි නෙමෙයිනේ. අයියෝ ඔය කොහෙද යන්නේ ප්ලීස් මේකේ වාඩි වෙන්න මේකේ මම මොනවද? මේකෙන් ඉඳ ගන්න මේ එක තියෙන පොඩි එකකින් වාඩි වෙන්න නෑ පුටු කියන්නේ වාඩි වෙන්න ඔය ඉඳගත්තා ඔය කොයි මිනිස්සයා මේ අපේ මිනිහෙක්නේ වාඩි වෙන්න ගන්න ඕන නෑ පිස්සු නිකම් මේ විකාර දොඩවන මේගොල්ලෝ මේ මම අවුරුද්දේ ඉතින් මේ හොඳට අලුත් පාලෙම්ම කිරිපත් ටිකක් කැවුම් කොහොල් ටිකක් හදලා කිරුම් කැවුම් යම ටික කතාගෙන මොනවාද කිරිපත් ගෙනල්ල ඊයා කිරිබත් චි කවුද කන්නේ කිරිබත් අපි කන්නේ අනේ ඔය මල්ලා එහෙම තියන්නේ ඉස්සුද මේ අලුත් පාලේ කිරිපත් කාලා බලන්නකො මේ මොනවද මේ කතා කරන්නේ කිරිබත් ඔව් කිරිපත් නේ මේකට මේ ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද අපි කන්නේ නෑනේ කිරිබත් අපි අල්ලන්නේවත් නෑ මේගොල්ලෝ ටිකක් අර ඉංග්‍රීසි කෑම තමයි පුරුදු. අපි ඔක්කොම කන්නේ ෆ්‍රයිඩ් රයිස් තමයි අපේ ළමයි කන්නේ. අපේ ළමයින්ට ඔය පුරුදුනේ කට්ලට්ස්, පැටිස්, සෑන්ඩ්විචස්, හොට් ඩොග්ස් ඒව තමයි කන්නේ. ඒ උනාට කන්නේ. ඒ උනාට මේක මේ අලුත් අවුරුද්දේ මම ගෙනාපු එක නාලෙන් හදපු එක මේ මම උණුළු ආවේ. ඔව් මම එන්නම් මේ මම වෙන වෙලාවක එනනම් ඔය කමනේ බල්ලටවත් දාන්න බැරිය. අර කවුරු හරි හිඟන්න හරියාවක් දෙන්න බැරිය. කිරිබත් චෝක් කිරිබත් නෑ. අප්පා අපි නම් අහලන්නේ. මේ ළමයා කණ්ඩකෝ අවුරුදු 3 නේද අපි ගන්න එක නැත්තේ නේ. මේ මම එහෙමනම් එන්නම් මොකද මං අර තව එක්කෙනෙක් එක්ක වෙන වෙලාවක එන්නම්. මේ මල්ල අහකින් තියන්නකෝ මේ ස්ටූල් එකක් ජලා වෙනවනේ. හරි මල්ලා තින් මේ මාටි අයියා යන්න. යන් අපි මේ එන්නම් මම එන්නම්. මේක ගණ්ඩකෝ මේ ෂෝක් කිරිබත් වගේක් නේ. නේන්නම් කිව්වේ බොරු සෝබන ඕනේ නෑ කියලා. හැවුරුත් තියෙනවනේ. ළමයිනේ මොකද මේ අයියෝ. හිමිට අපිට තියපල්ලා ළමයිනේ. අනේ අම්මේ. ළමයිනේ හිමින් කෝපල්ලකෝ. දිනකල ගන්නවද? දිනකල ගන්න එපා. හිමින් කහලා හිමින් කහලා ළමයිනේ. මම ජාතියන්න. සත්තුව කියන්නේ සත්තුව හිමින් කහලා අගේ ඉතල හොයාගන්නකො කොහමද කිරිබත් කියන්නේ ඕක් නේ දැන් කිරිබත් කන්නේ කිව්වනේ නේද ඈ එන්න මම කිව්වේ ෂෝක් කිරිබත් මම මේ මල්ල මතක නැති වෙලා ආයි මල්ල ගෙනියන්න කියලා ආවා නෑ මෙයාට ඒ කිරිබත් රහලු ඔව් මේ වෙන ගෙවල් වලින් ගෙන ආගේ නෙමෙයි මේ වන ඒකට අලුත් තාලේ කැවුනොත් එහෙම තමයි ඔව් ඒ මුං කැවුම් මමත් හිතුවා මුං කැවුම් කන්නේ නැහැ කියලා ඒ වුණාට මුං කැවුම් කන්න හරි දක්ෂයි මං ඊළඟ දවසේ එනකොට මුං කැවුම් කූඩේකුයි කිරිබත් කූඩේකුයි මම අරන් එනවා මාටි අයියේ යන්න මෙයාටත් මේ හවුස් මේට් කෙනෙක් හොයනවා කවුද මේ අර අපේ ළමයි මේවා ගෙනියන්න සාපින් සාපින් අස් කරලා ගෙනියන්න තමයි වරන් තියන්න යන්න ඉන්න පොඩ්ඩක් මේ කවුරු කිව්වා සාපින් මෙයාට මේ හවුස් මේට් කෙනෙක් හොයලා දෙන්න කියලා මට බොරේ අනේ මාටින් අයියේ ඉතින් ඒගොල්ලන්ට හොයන්න ඉස්සලා අපිට හොයලා ඉන්න එපාය මේ ගෙදර අනේ මම මේ ගෙදර සේරම 2000ක් දෙන්න මේ සේරම ගෙදර ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ සර්වන්ට් කෙනෙක් නැතිකමනේ බලන්න ඔක්කොම වැඩ මම කරන්න ඕනේ පොලිෂ් කරන ඒවා මේ ළමයින්ගේ වැඩයි බලන්න ඒ උදේට කැම ටික හදාගන්න ඔය දිහා වැඩට යනවනේ වැඩට යනවනේ මම වැඩට යනවද ඔව් බලන්න නේද ඉස්සර අපේ ගෙදර කොච්චර සර්වන්ට්ස් හිටියද අපේ ගෙදර ඉතින් ඩැඩයි මමයි
ඇයි වලව්වේ? ඔව් අපි වලව්වේ. දැඩයි මමයි තව අපේ ආන්ටි ප්‍රින්සි ආන්ටි ෆ්‍රැන්ක් අංකල් ෆ්‍රැන්ක් ඒ උනාට සර්වර්ස්ලා ඔයා මතකනේ සර්වර්ස්ලා 11ක් හිටියා ඔන්න ඔව් අපිට අත්තට ෆයිට සර්වර්ස්ලා ඩැඩීට වෙනම එක්කෙනෙක් හිටියා අන්දන්න වෙනම සර්වන්ට් කෙනෙක් අන්දන්න මෙයා දන්නවා ඩැඩි ඔව් ඩැඩි හිටියා ගේට් මුට්ටියනේ එහෙම ගෙනල්ලා අල්ලනවා කෝට් එක යන්නකෝ ඉස්සරේ හරිසම ඔන්න මෙහෙම අල්ලනවා එතකොට දඩාට තියෙන්නේ කකුල් දෙක දාන්න ඊට පස්සේ කෝට් එක ගෙනල්ලා අල්ලනවා ඒකටත් එයා කකුල් දෙක දානවා ඕන්න ඉතින් කිව්වා බොරුවක් කෝට් එකට කොහෙද කකුල් දාන්නේ කෝට් එකට දාන්නේ අත් දෙකනේ දීපු වෙලාවට මොනවා ගෙනාවත් කකුල් දෙකම තමයි දාන්නේ මොනවා ගෙනාවත් කකුල් දාන්න ඔන්න ඉතින් පටන් ගත්තා ඔයා මේ සමාවෙන්ද රස්සාවක් කරන්නයි කියලා කිව්වා. ඔව් ඔෆිස් එකට වැඩට ආවා යනවා කියන්නේ මේ ටයිමින් ඔව් මඩි කීයේ? මට හම්බ වෙනවා 1005 يعني මේ 1500 අයියෝ 1500 500ක් හම්බ වෙනවා මම දෙන්නවා 1800ක්. එහෙම හවුස් මේ. ඔව් අනේ මේ අපේ පවුල කියලා තියෙනවා එයාට උයන්න බෑ කුස්සියට එන්නේ නෑ කියලා හවුස් මේට්ස් කෙනෙක් හොයලා දෙන්න කියලා. මම දෙන්නම් 2000ක් එනවාද? ඔයද මොකද ඉතින් හොදන්නයි මේ බත් උලන්න. කාගේ ගෙදරද අපේ දිහා. මොනවා කාටද ඕන එනවා නම් 2500ක් දෙන්න.